කෞතුහලයක් තියෙනවා. ආදරේ සීන ගැටසදියා. channel එක මොකුත් නැහැ. කියවමු කොහොමද? සවුත් ජේපී අන්නේ මේ ටික හදනවා කියලා මම බලා. ලංකාව ලස්සනයි යකෝ. මම දින්නේ කබරගල. සබ්ස්ක්‍රයිබ් කරන්න. අද යනවා මන්දාරන් නුවර. දැන් කීපාරක්ම කිව්වා පේනවනේ. අර දුර ඈත තියෙන කන්දර තමයි අපි යන්න හදන්නේ. රොබින් ඉන්නවා, සජියා ඉන්නවා. let's go. මෙතන ලස්සන මෙව ලස්සන සුද්ධියක් ඉන්නවා. බලන්න මාරම ලස්සනයි මාර උකුලක් තියෙන්නේ. subscribe to our channel. එම්බෝ මොනවද කියන්න තියෙන්නේ? මොනවාරි කියන්න තියෙන channel එක ගැන. මොකුත් නැහැ. කියවමු කොහොමද? සජී කොහොමද අද දවස ගැන? follow කරන්න subscribe කරන්න. follow කරන්න subscribe කරන්න දයාල් එන්න ගර්ල්ෆ්‍රෙන්ඩ් එක આવත් මේ බදාන ආදල්ලි යන්නරිකේ. එනවාද අර ලස්සන view එක පේන්නේ කැමරාවේ පිටිපස්සේ ඉන්න ගැටි සජියා නේ සජියා ඉන්නවා හායි අපි යමු මන්දාරන් නුවර වීල් එක කරන සෝරි පොලිසියෙක් දන්නේ සජියා ඉන්නවා හායි රොබින් හායි දයාලන් යනවා මන්දාරන් නුවර තරිඳු මූසලයා ගැන කියන්න ඕනේ හැමදාම ට්‍රිප් යනවා හැමදාම ට්‍රිප් යනවා මරිසි දානවා අපිට මරිසි දාන අද තමයි ඇවිල්ලා ඉන්නේ දාන්න ගොඩක් හැබැයි ශිරාවටම කියන්න ඕනේ මේ අර view එක ගන්න මාරම ලස්සනයි කොහොමද ගයිස් මුගේ මරිසිය මරිසි නෙමෙයි ඇත්තටම පට ලස්සනක් තියෙන්නේ එන්ජොයි ගන්න පුළුවන් view එක තමයි මන්දාරන් නුවර යනවා කියන්නේ මන්දාරන් නුවර යද්දී මේ මෙතනින් දාන පාරත් එක්ක ලස්සන view එකක් තියෙන්නේ මාර ලස්සනයි let's go හදෝ නැන්දේ අපි යනවා අත්‍යවමේ ආදරේ අතර ලස්සන පන්සලක් තියෙන ඉස්සරහා පොලිස් චීෆ් එකක් තියෙනවා මේ අයාලේ ඉන්නවා අජිනේ ඉන්නවා අයි නම් කියන්නේ ඔන්න අර නුවර ඇත්තම මේ ලස්සනයි හැබැයි මේ පාරවල් නම් සවුත් ජේපී අන්නේ මේ ටික හදනවා කියලා මම බලාපොරොත්තු වෙනවා අනිවාර්යෙන් ජේපී දැන් ගොඩක් වැඩ කරනවා මේ දේශපාලනයක් වැඩි කතා කරන්නේ නැහැ ප්‍රශ්න ඇති වෙන නිසා හරිද පිටිපස්ස අර සුත්ති කාර් එකේ එනවා සති ෆුල් ටෝක් එකක් දුන්න හරිය කියන්නේ නැහැ අපි නැත්නම් සති වල කාර් එකේ තමයි ලොවෙත් ඉන්නේ ඉතින් එන්ජොයි කරන්න මේ vlog එකේදී එච්චරයි කියන්න තියෙන්නේ ඉතින් මේ vlog එකේදී අංක රීල් එක පදිනවා ස්ටීල් එක පදිනවා ඉතින් සුද්ධ ටුක් පදිත් අපි බජාජ් එකක් පදින නැත්නම් වැඩක් නැහැ නේ ඉතින් බලන්න පල්ලා view එක ලස්සනයි මම view එක මාර ලස්සන view එකක් එන්නේ guys පල්ලා මේ මන්දාරන් නුවරට කරන විශේෂයෙන් කියන්නේ මේ වාහන වල කට්ට පරිසරයට because මේ පල්ලා තියෙනවා ඒකට ඒක ඉන්න පාරවල් එහෙම බලාගෙන පදින්න මොකද මේ පාර පටුයි ඒ කියන්නේ පොඩි නිසා මේ පරිස්සමෙන් යන්න මේ පාරේ යද්දී මන්දාරන් නුවර යද්දි guys ඔයාලට හරියට කියන්නේ ගෝණු පිටිය හරියෙන් ලස්සන ෆැක්ටරි එකක් සෙට් කරලා ටී ෆැක්ටරි එකක් ඒකත් බලාගෙන යන්න පුළුවන් ඉතින් ඔයාලට මේක තමයි ෆැක්ටරිය හොඳට බලා ගන්න guys කට්ටිය දැන් වැඩට ගිහිල්ලා එනවා හරියට thank you ආදරේ දැන් අපි මන්දාරන් නුවර ඇවිල්ලා ඉන්නේ පිටිපස්සේ වෙනවා මෙතන view point එකක් හදලා ඉන්නේ මාර ලස්සනයි මෙතන ඉස්කෝලයක් තියෙනවා අර දුර ඈත මේ කබන් වගේකුත් තියෙනවා ඔයාලා travel කරන්න එන කට්ටිය ඉන්නවනේ ඔයාලට stay කරන්න පුළුවන් පහළ බලන්න ලස්සන view එකක් පේනවා ඔයාලට ලස්සන මාර උණගක් තියෙනවා රැස්සයි ඔයාලට මාර feeling එක අපි දැන් යනවා තියෙනවා මාරම ලස්සන ප්‍රදේශයක් මන්දාරන් නුවර කියන්නේ ඔයාලට පල්ලෑ බලා ගන්න පුළුවන් මේ තනිකර තියෙන්නේ මේ එළවලු වගේ තියෙනවා කැරට් ලීක්ස් එහෙම තියෙනවා සැහෙන්න පට්ට ලස්සන view එකක් පේනවා පහළ මාරම ලස්සන හේ යාළුවනේ මේ තියෙන මන්දාරන් නුවර ටවුන් එක මේ ටවුන් එක හරිම පුංචි දැන් අපි යන්න හදන්නේ මන්දාරන් නුවර ඉඳන් කබරගල තියෙන දියැලක් බලන්න අපි හිතන් හිටියේ කොළපත නැල්ල බලන්න නමුත් අපිට වෙලාව මදි නිසා අපි හිතුවා කබරගල තියෙන දියැලක් බලලා අපි ගෙදර යන් කියලා ඉතින් අපි ආවා දැන් මේ අපි ඉස්සෙල්ලා හිටියේ මන්දාරන් නුවර view point එක නම් අපි ඊළඟට කෙලින්ම ආවේ මේ කබරගල ඉතින් දැන් අපි ඉන්නේ කබරගල කබරගල කියන්නේ අර ඒ ගමට තමයි ඔයාලට පේනක් දන්නේ පුංචි අර ගෙවල් තියෙන්නේ අර දුර ඈත ඒකට තමයි කබරගල කියන්නේ දුරට එන්න ඕන මෙහෙට කියන්නේ එතන ගෙවල් වලින් අහලා එන්න ඕන මෙතන තියෙනවා ලස්සනම දියැලක් අපි ඒ දියැල්ල බලන්න තමයි යන්නේ ඉස්සරහින් සජී රොබින් දයාලන් තුන්දෙනාම යනවා අපි ගිහින් බලමු මෙතන
එළවලු වගාවක් එහෙම තියෙනවා කැරට් දාලා තියෙනවා ඉස්සරහා මාරම ලස්සනයි මාරම ලස්සන view එකක් තියෙනවලු අපි මේ මෙතන වාහන වලින් එන්න බෑ බයික් වලින් ඉන්න පුළුවන් ඒ කියන්නේ අපි wheel එක ගහමින්ද මේ wheel එකේ යට වදිනවා ඒ කියන්නේ පාර පොඩ්ඩක් සවුතුයි තමයි මේ පේනවනේ පාරවල වලවල් එහෙම තියෙනවා එහෙන්න පොඩ්ඩක් අමාරුයි බයික් එක යනවා නම් travel ගන්න හොඳම experience එකක් ගන්න ඕන නම් බයික් වල එන්න යමු තව පොඩි දුරක් යන්න තියෙනවා කියලා හිතෙනවා මට තව පොඩි දුරක් යන්න ඕන බලමු ගිහිල්ලා මාරම වයිබ් එකක් තියෙනවා පේනවද පහල ඒ view එක කියන්නේ මේ ලස්සනයි ඒ වගේ මාර ලස්සනයි අර කොටලා තියෙන්නේ what a feeling එකක් එකෝ ඉන්න ඔයාලා ජීවිතේ විඳින්න මාරම view එකක් පල්ලෑදී ඇත්තටම කියලා හදන්න මාරම ලස්සනයි ලංකාව මෙච්චර ලස්සනයිද ඉන්නවාට ඉතන තරම් ලස්සනයි මෙච්චර ලස්සනයි නම් ලංකාවේ තවත් ගොඩාක්ම ලස්සන ප්ලේස් තියෙනවා කවදා හරි ජීවිතේ ඒ හැම ප්ලේස් එකකම යන්න ඕන ලොකු ආශාවක් බලමු ගිහිල්ලා අද අපි යන ඩෙස්ටිනේෂන් එකට තව පොඩි දුරයි ගිහින් බලමු කොහොමද තියෙන්නේ කියලා let's go ඉන්න අපේ ගයිස් ලස්සන එකට සජි hi සෑලන් ඉන්නවා අපි ඉන්නේ අද Kamu sih telat nih. අපි වීල් එක දාපු තැන ඉඳන් කිලෝමීටරයකට වඩා ඇවිල්ලා ඉන්නේ ඇවිදගෙන. මේ විදිහ එකත් හොඳයි ව්‍යායාමයක් විදිහට. බලමු අපි අර පහළ ඉඳන් ඒවා ඉස්සරහට හදාගෙන ලස්සන වීඩියෝස් දාමු. අපි දැනට ඒ කියන්නේ කියන්න වචන නෑ. මට අර දුර ඈත වෙන්නේ මෙච්චර දුරක් යනවා. පොඩ ෆෝන් එකක් පේනවා මෙතන ඉඳන් බලද්දි. තව ටික දුරයි, ටිකම දුරයි. ඔයාලට පේනවත් දන්නේ ඔයාලට පේන්නේ නෑ මේකේ. ඉන්න මම අනිත් පැත්ත හරවලා කැම් එකේ වීඩියෝ එකක් ගන්න. ඕක පේයි කියලා හිතනවා. Let's go! අර දුර ඈත පේන්නේ අපි ඔහොම ගියල්ලා අර තියෙනවනේ. අපි ඒ දියල්ලට තමයි යන්නේ. කොළපාට කියන්නේ ඇත්තටම මාර ලස්සනක්. ඒ කියන්නේ හැමෝටම ෆේවරිට් පාට ඇති. සමහර අයට රතු වෙන්න පුළුවන්. එහෙම එක එක පාට තියෙනවා. නීල කළු එහෙම කවුරු හරි කළු පාට වලට කැමති කට්ටිය ඉන්නවා නම් ඉතින් කමෙන්ට් කරන්න. සමහර කට්ටිය බ්ලැක් වලට කැමතිනේ. ඉතින් මම ඇත්තටම කොළපාටට කැමතියි. කොළපාට කියන්නේ මොන වගේ කොළපාටද කියලා අහන්න එපා. මේ මං හැරෙන හැම පැත්තම තියෙන පාට ඇවිල්ලා කොළ. මේ ටී-ෂර්ට් එක නම් සුදුයි. මාරම වයිබ් එක මාරම ෆීලිං එකක් තියෙන්නේ. අද කබරගල තියෙන දියැල්ල තමයි බලන්න ඇවිල්ලා තියෙන්නේ. කබරගල කියන්නේ මන්දාරන් නුවර ඉඳන් එළමුල්ලට ඇවිල්ලා එළමුල්ලේ ඉඳන් පොඩ්ඩක් උඩට එන්න ඕන. මං කියන එක ඇහෙනවත් දන්නේ නැහැ ඔයගොල්ලෝගේ සද්දෙත් එක්ක. ඉතින් පුළුවන් විදිහට මේ වීඩියෝ එකේ ස්ක්‍රීන් රෙකෝඩ් එකක් හරි ඒ කියන්නේ වොයිස් ඕවර් එකක් හරි දාලා කියනවා. ඔයාලට පේනවද? ජීවිතේ කවදා හරි ඔයාලා විඳින්න ඕන කියලා හිතනවා නම් ඇත්තටම හැමෝම කැමති සල්ලි හම්බ කරන්න. ඉතින් මම ඕනම කෙනෙක් සල්ලි කියන දේවල් හම්බ කරන්න කැමතියි. හැබැයි සල්ලි හම්බ කරන්න ජීවිතේ විඳින්න නැත්නම් ඇත්තටම වැඩක් ජීවිතේ විඳින්න ඕන. සෙට් එක ඉස්සරහට ගියා. මගෙත් එක ආපු සෙට් එක ගියා. ජීවිතේ හැමදාම හැම වෙලාවෙම ට්‍රැවල් ගන්න. මම මේ ඉන්න ඉස්සරහ දැන ඉඳන් මට පේන view එක මාරම ලස්සනයි. කියන්න වචන නැහැ. ඔයාලා බලන්න පිටිපස්සේ දෙන view එක. ඉන්න මම මේ වයිල්ඩ් ඇන්ගල් එකකින් ගන්න. ඒක ඔයාලට බලන්න පුළුවන්. මාරම ලස්සනක් තියෙන්නේ. කබරගල! යේ! මම අදින්නේ කබරගල.
කබරගල ස්ටේට් අපර් ඩිවිෂන් මේ හරියට යන්නේ අපර් ඩිවිෂන් මේ වෙනවනේ මේක දාගලා තියෙන්නේ කබරගල අපර් ඩිවිෂන් කියලා අපි යත් තව ටික දුරයි ගියල්ලට මාර මොලකයි මාරම සීතලක් තියෙන්නේ let's go දුවලා යන්න මාරම කුතුහලයක් තියෙන්නේ ඒ බොට් එක බලන්න ඉක්මනට යමු අපි ආවා අපි ඇවිල්ලා ඉන්නේ මට ඉස්සරහින් පේන view එක මාරම ලස්සනයි කියන්න වචන නැහැ දැන් view ගොඩක් පෙන්නනවා හැබැයි බීරවලා දැන් ඉස්සරහින් පේන view එක මාරම ලස්සනයි guys හැබැයි මේ වැස්ස වෙලාවට ඉතින් පරිස්සමෙන් යන්න නාන්න කරන්න එහෙම යන්න එපා පරිස්සමෙන් එන්න පේනවද පිටිපස්සේ දියල්ලක් තියෙනවා පේනවද ඔයාලට මේ හරිය පට්ට ලස්සනයි දියල්ල සත්‍ය ඇහෙනවද ඔයාලට මාරම සීතලයි මේ වතුර ඒ වගේම මේ වයිබ් එක කියන්න වචන නැහැ මාර හුලඟක් තියෙන්නේ ඇවිල්ලා ඔයාලා මෙතන නගිද්දි පරිස්සමෙන් මොකද මේක ලිස්සනවා මේ ගලක් තියෙන්නේ ගලක් කරා තමයි යන්න තියෙන්නේ මාර විදිහට ලිස්සනවා ඒකෙන්ද පරිස්සමෙන් යන්න විශේෂයෙන් බලාගෙන යන්න මගේ යාළුවෝ ටික උඩට ගියා ගිහින් බලමු වාව් රොබර්ට් මාර ලස්සනයි කියන්න වචන නැහැ මම එක්ස්පර්ට් කරලා ආපු දෙයට වඩා මාරම මේකක් තියෙන්නේ අපි එක්ස්පර්ට් කරේ මෙච්චර ලස්සන view ගන්න නෙමෙයි but this was awesome amazing beautiful anyway ඉතින් බලමු මේ මෙතනින් නගිද්දි එහෙම පරිස්සමෙන් නගින්න වැටෙන්න පුළුවන් ඉඩ තියෙනවා මට ඉස්සරහින් පේන view එක මටත් හිතා ගන්න බෑ ලංකාව මෙච්චර ලස්සනයිද කියලා ඉතින් සමහර කියනවා ලංකාව වැඩක් නැහැ කියලා මේ ලංකාව මාර ලස්සනයි අපි ඉන්නේ කොහෙද මට ඉස්සරහින් මේ පේන view එක නම් මාරම ලස්සනයි. ලංකාව ලස්සනයි යකෝ. මාර වයිබ් මාරම ලස්සනයි. ඒ කියන්නේ රෙකෝඩ් කරන්න බෑ කැම් එකේ වතුර හිටිනවා. පේන්නේ නැහැ ඔයාලට වීඩියෝ එක. විහිද තමයි රෙකෝඩ් කරන්නේ. තැන්වල නැවට කමන්නේ පරිස්සමෙන් කරන්න. ඒනෝද ලස්සන. මාරම ලස්සන තියෙන්නේ. මේක තමයි කබරගල තියෙන වෝටර්ෆෝල් එක. එළමුල්ල තියෙන වෝටර්ෆෝල් එක තමයි මේක. මම කතා කරන සද්ද ඇහෙනවද කියන්න මන් දන්නේ. අද දවසම මාර ලස්සනයි. ඔක්කොම ස්ට්‍රෙස් නැති වුණා. පේනවා පිටිපස්සේ තියෙන view එක. මාර ලස්සනයි. ලංකාව කියන්නේ මාරම ලස්සනයි. ඉවරයි. අද දවසක් කබරගල ඇල්ල ඉවරයි. ඉතින් අපි යනවා දැන් ගෙදර. ඉතින් මෙතනින් අපි වීඩියෝ එක එන්ඩ් කරගන්න. ඉතින් අපේ channel එක තමයි subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඊය රොබින්ගේ ෂෝට් එකට ෂොට් එක දුන්නා. චරි හොරා සදියා. ඒ ෂෝට් එක කොහොමද ලස්සනයි. අපි දෙවිච්ච කුකුලා ඉස්සරහින් යනවා දයාල්. ඉතින් අපි bye bye set කරන්න. තාම subscribe කරලා නැත්නම් subscribe. වීඩියෝ එක සෙට් කරමු. Bye bye. Love you guys.